Hi guys, ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා සනේ ටෙක්නික් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. ඇත්තටම කිව්වොත් එහෙනම් මගේ මේ වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔයාලා ඒ වගේ අඩුපාඩු දැක්කොත් මට හදාගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගන්න මේ වීඩියෝ එකට යටින්. ඇත්තටම කිව්වොත් එහෙනම් YouTube එකේ මගේ මේ වගේ channel දෙකක් තියෙනවා. ඒ channel දෙකම මගේ කලින් හදපු channel එකෙත් මම එක වීඩියෝ දාලා තියෙන්නේ. ඒ channel එක මගේ අතින් නැති වුණා. ඒ channel එක මට ගන්න පුළුවන් වුණොත් එහෙනම් මම ඒක ඒ channel එක වෙනස් කරලා ගේමින් වලට හරි මොනකට හරි use කරන්න බොහෝ ඉඩ කඩ තියෙනවා. එහෙනම් අපි අද යමු වීඩියෝ එකට. අද ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ AI භාවිතා කරලා මේ පහුගිය දවස්වල ට්‍රෙන්ඩ් එකක් වුණ මේ ෆොටෝ එක හදාගන්න කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයාලගේ ෆෝන් එකේ හරි ලැප් එකේ හරි අතන කියන්න ඕනේ මේක මේ PC එකේ හරි ෆෝන් එකේ හරි කරන්න පුළුවන් කිසිදු ප්‍රශ්නයක් නැහැ. තියෙන බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මගේ මේ වගේ බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මේක ගිහිල්ලා සර්ච් කරන්න Gemini කියලා. දන්නවනේ AI බ්‍රවුසර් එක කරන Google Gemini. මෙන්න මේ වගේ Gemini AI කියලා මේකක් එයි. අන්න ඒකට ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. ඔයා ඊට පස්සේ මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවානේ ධන ලකුණ. අන්න ඒක ධන ලකුණ වල ටච් කරලා මෙතන තියෙනවා අප්ලෝඩ් ෆයිල් කියලා. අන්න ඒක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ වගේ ලැප් එකේ හරි PC එකේ හරි එක්කෝ ෆෝන් එකේ හරි මෙන්න මේ වගේ ගැලරි ඕපන් කරගෙන ඔයාලට දාන්න ඕනි ෆොටෝ එක මෙතන සිලෙක්ට් කරන්න. මේ වගේ ෆොටෝ එකක් දානවා. ඊට පස්සේ ඔයාලා මං ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන පොඩි ප්‍රොම්ප්ට් එකක් දාලා තියෙනවා. මේ ප්‍රොම්ප්ට් එක කොපි කරන් ආවිලා මෙන්න මෙතන පේස්ට් කරන්න. මෙන්න හරි ප්‍රොම්ප්ට් එක සර්ච් කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා නිකන් සබ්මිට් කියලා බටන් එකක්. අන්න ඒක දෙන්න. පස්සේ ඔයාලට බලා ගන්න බලන්න මෙතන just second කියලා වැටෙනවා. ඔයාගේ දැන් ඉමේජ් එක ක්‍රියේට් වෙන ගමන් තමයි තියෙන්නේ. හරි මෙන්න මේ තියෙන්නේ අපිට ආපු රිසල්ට් එක. මෙන්න මේ තියෙන්නේ අපිට ආපු රිසල්ට් එක. ඔයාලට ඕන නම් මෙන්න මේක මෙතන ඩවුන්ලෝඩ් ෆුල් සයිස් කියන එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි එන්නේ ඒ ෆොටෝ එක හදාගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට අද මම ගෙනාපු වීඩියෝ එක වටිනවා ඇති කියලා. මම ගෙනාපු වීඩියෝ එක වටිනවා නම් මට මොටිවේෂන් එකක් විතර ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා මට උදව්වක් දෙයි කියලා මම හිතනවා. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. Goodbye guys.